හායි ගොඩක් කාලෙකින් මම අද අලුත් vlog එකකින් ඔයාලා පිළිගන්නවා යාමන්කෝ අපේ YouTube channel එකට. ගොඩක් වැඩ තිබුණ නිසා එක වැඩ වලට busy වෙච්ච නිසා ගොඩක් දවසකින් vlog එකක් ගේන්න බැරි වුණා. ඒකටත් එක්ක අද මම vlog එකක් ගෙනාවා හරියටම අද නත්තල් දවසේ. නත්තල් දවසේ අපේ ගෙදර පිරිතක් තිබුණා. අපේ ගෙදර කිව්වට මගේ හස්බන්ඩ්ගේ මහ ගෙදර තමයි පිරිත තිබුණේ. හරියටම නත්තල් දවස් තමයි අපි මේක plan කරලා තිබුණේ. මොකද ගොඩක් අයට එදා අනිවාර්ය නිසා මට මේක අලුත් අත්දැකීමක් වුණා. මොකද අපේ පැත්තේ පිරිත් සජ්ජායනාවක් පවත්වන විදියයි මෙහි පිරිත් සජ්ජායනාවක් පවත්වන විදියයි ටිකක් වෙනස්. මෙහි ගොඩක් සම්ප්‍රදාන කුවලව ගොක්කොල සැරසිලි කරලා උඩු වියන් වලින් සැරසලා ඒ වගේම විලඳ මී පැණි ඖෂධ ආදීන් පූජා කරන්න ඒවත් සූදානම් කරගෙන පිරිත් පැන් මුට්ටිය මේ වගේ ගොක්කොල සැරසිලි පුවක් මල් පොල් මල් වලින් සරසවලා පාට පාට විවිධාකාර මල් වලින් සරසලා මෙන්න මේ විදිහට තමයි අන්තිමට ඒ පිරිත් කියන ස්ථානය ලස්සනට පවිත්‍රව සකස් කරලා ඉවර වුණේ. පිරිත් තියෙන්නේ හවස. ඒ වුණාට අපි ඊට පැය 2-3කට කලින් මේවා සූදානම් කරලා ලස්සනට සරසවලා මෙතන පිළිවෙලකට හදලා තිබ්බා. මේ වෙලාවේ කුස්සියේ පැත්තෙන් පිරිතට එන අයට දෙන්න කෑම ලෑස්ති වෙන ගමන් තිබුණේ. මෙතන වෙන වැඩේ මට ටිකක් අලුත් නිසා මට එතන වෙන වැඩේ වීඩියෝ කරගන්නත් අමතක වුණා. බලන්න මේකේ ලස්සන මම ඇත්තටම මේ වගේ එකක් කලින් දැකලා නැහැ. ඒක නිසා මට අලුත්ම අත්දැකීමක් තමයි මේක. මම දැන් යන්නේ ඇන්තෝරියම් කපාගෙන ඉන්න. මොකද ඉස්සරහා තිබුණු මල් පෝච්චි දෙක ඇන්තෝරියම් වලින් සරසවලා ඒ ටික කරන්න මට තමයි පැවරුනේ. මම ඉතින් ඇන්තෝරියම් මලුත් කඩාගෙන ඒව සරසන්න කොලත් කඩාගෙන මෙහි හැමදේම තියෙනවා වටපිටාවෙන්. අපි හොයන්න යන්න ඕනේ මිදුලෙම තියෙනවා. ඒවත් කඩාගෙන මම මේ විදියට සරසුවා. ඇන්තෝරියම් මලුත් ගොඩාක් තියෙනවා. ඔන්න එන්නම වෙලාව ලං වෙනවා. අපිට තව පොඩි වෙලාවයි තිබුණේ පිරිත පටන් ගන්න. ඒ නිසා අපි මෙතන හැමදේම සූදානම් කරගෙන අපිත් ගියා ලෑස්ති වෙලා පිරිත් අහන්න සූදානම් වෙන්න. දැන් 6ටත් කිට්ටුයි. 6:00 තමයි පිරිත් පටන් ගන්න තිබුණේ. ඒ නිසා අපේ අප්පච්චිලා මාමලා පන්සලට ගියා හාමුදුරුවන්ව වඩම්වන්න. ඔන්න දැන් ඉතින් අපි පිරිත් අහන්න සූදානම්. ඔයාලත් එන්න පිරිත් අහන්න. මම ටිකක් දන්න තේරෙන කාලේ ඉඳන් පිරිත් අහන්න හරිම ආසයි. මට ගොඩක් පිරිතුත් කටපාඩම්. අපි ඉතින් පිරිත් අහලා පිරිත් නූල් බැඳලා පිරිකර ගිලන්පස හැම දෙයක්ම හාමුදුරන්ට පූජා කරලා මෙතනින් මේ වැඩේ අවසන් කරා. ඒ වුණාට අපි වැඩේ අවසන් වෙන්නේ හෙට උදේ දානිනුත් පස්සේ. අපි හෙට උදේ හීල් දානින් තමයි මේ කටයුත්ත අවසන් කරන්න ඉන්නේ. ගොඩක්ම අපි මේ පිරිතයි දානයි සංවිධානය කරේ අත්තම්මා සනීප වෙලා තිබුණ හින්දා. එයාට සිත සාන්තිය පතා ඒ වගේම මළගිය ඥාතීන් සිහිපත් කරලා මේ හැම දෙයක්ම වෙනුවෙන් තමයි මේ දේ අපි සූදානම් කරේ. ඒක ඊටමත් සාර්ථක විදියට සිද්ධ වුණා. අපේ නෑදෑයෝ හැමෝම මේ වැඩේට එකතු වුණේ. ඒගොල්ලොන්ගෙත් උදව් ඇතිව තමයි මේක අපිට සාර්ථකව කරගන්න පුළුවන් වුණේ. ඇත්තටම ලස්සනට වැඩේ සිද්ධ වුණා. වරු පිරිතක් තමයි අපේ ගෙදර තිබුණේ. මම නම් දන්නේ නැහැ ඒ දේ සම්බන්ධව. මමත් මේකේ වැඩ කටයුතු ගැන දැනගද්දි තමයි ඒක දැනගත්තේ. තුන්වරු පිරිත් වරු පිරිත් කියලා තියෙනවා කියලා. එතකොට ඒකත් එක්ක බලද්දී පැය භාගයක් විනාඩි 45ක් විතර සූත්‍ර 3ක් සජ්ජායනා කරන එක තමයි වරු පිරිතක් කියලා කියන්නේ. කියලා තමයි මට තේරුනේ.
ඊට පස්සේ දවසේ අපි උදේ පන්සලට ගියේ. උදේ හීල් දානේ අපි බාර අරගෙන තිබුණා. මෙතනින් තමයි අපේ වැඩ කටයුතු අවසන් වෙන්නේ. අපි උදේ 5:09කට හීල් දානේ සෝදානම් කරා. හාමුදුරුවෝ වඩිනකන් අපි මිදොලා අමදලා බොමලෝ පිරිසිදු කරලා යාවට පිරිසිදු කරලා බුද්ධ පූජාව එහෙම සකස් කරලා හීල් දානේ පිළිගන්නවන්න ඔක්කොම සූදානම් කරගෙන තිබුණේ. වෙනදට සාපේක්ෂව අද ටිකක් සීතල දවසක්. මොකද වෙනදත් සීතල තිබුණා. ඒ වුණාට අද ගොඩක් සීතල දැනුණා. මම මේ පන්සලට කලින් ඇවිල්ලා තියෙන මේ ගමේ පන්සල ගම තමයි මහදිලි ගම. අද තමයි ටිකක් මෙහෙම ඇවිදලා කරලා වටපිටාව බැලුවේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි අපේ වැඩ කටයුත්ත හීල් දානේ අවසන් කළේ. මම ඉතින් ගොඩක් කාලයකට පස්සේ ඔයාලත් එක්ක මේ සුන්දර මතකය ෂෙයා කරගන්න ආවා. මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.